පර්සනලි මම කැමති මලක් තිබුණා. ડોක්ටර්ට මතක නැතුව ඇති ගොඩක් කල්ලිද. ඒ මල ලංකාවේ තිබුණ නැහැ ඒ වෙලාවේ. හැබැයි මම හිතන්නේ ප්‍රෝටියස් නේ සවුත් ඇෆ්‍රිකන් එක. සවුත් ඇෆ්‍රිකන් නෝ ප්‍රෝටියස්. ඒක ගෙනාව සවුත් ඇෆ්‍රිකාවල. අපේ ලස්සන ෆ්ලෝරා හදන මල අපි 7 day freshness guarantee එකක් එක්ක දෙන්නේ. ලංකාවේ fruits and vegetable වල prices ගත්තොත් මේ ආසියාවේ වැඩිම ගණන් තියෙන්නේ. ලංකාවේ post harvest wastage එක about 40%. අර අනිත් chemicals මොනවාද chemicals මොකද use කරලා නැහැ. අද order කළොත් ඒක හෙට deliver කරන්නේ අද රැට හදපු කේක් එකක්. Hello and welcome back to another episode of Supermarket Katabaha brought to you by Spa Sri Lanka. අද සුපර්මාකට් කතාබහට ඇවිල්ලා ඉන්නේ ලංකාවේ බිස්නස් ලෝකය වෙනස් කරපු ප්‍රොමිනන්ට් බිස්නස් ලීඩර් කෙනෙක්. පොඩියට ව්‍යාපාරයක් පටන් ගත්තත් දැන් මේ වෙනකොට ශේෂ්ත්‍ර ගණනාවක ව්‍යාපාර රසක් කම්පනීස් රසක් ඔහු යටතේ තියෙනවා. ලස්සන ෆ්ලෝරා කිව්වම අපිට ඊළඟට මතක් වෙන නමක් තියෙනවා. ඒ තමයි ඩොක්ටර් ලසන්ත මාලවිගේ. Hello doctor. Hello. It's such an honor and pleasure to have you here today. Thank you. It's my honor. Thank you very much for having me. Thank you for coming. Thank you for the flowers. මම පෙන්නන්නම්. ඩොක්ටර් යන තැන flowers යනවනේ. ගෙනියන්න ඕනේ අනිවාර්යෙන්. So I heard මට අහන්න ලැබුණා ඩොක්ටර් මේ ලස්සන ෆ්ලෝරා ඒ බ්‍රෑන්ඩ් එකනේ දැන් ඇත්තටම one of the biggest prominent brands in Sri Lanka. ඒක පටන් ගත්තේ medical student කෙනෙක් ඉන්න කාලේ නේද? අපි ඒ ආරම්භය ගැන චුට්ටක් කතා කරලම කතා බහට එමු. ඔව්. මේ මම කොළඹ වෛද්‍ය විද්‍යාලයේ දෙවැනි වසරේ ඉන්නකොට තමයි මේ ලස්සන ෆ්ලෝරා පටන් ගත්තේ. මේ ශෂිනි කිව්වා වගේ ඉතා පොඩියට පටන් ගත්තේ. එතකොට පටන් ගත්තේ වෙඩින් ෆ්ලෝරිස්ට් කෙනෙක් විදිහට. ඉතින් එතනින් පස්සේ ටික ටික ඉවෝල්ව් වෙලා අපි දැන් ගොඩක් දේවල් කරනවා. කියන්නේ events and agriculture. එතකොට මට මතකයි ඇතරම අවුරුදු 11කට කලින් මගේ වෙඩින් එකේ බුක් එක පවා කරේ ඩොක්ටර්. ඉතින් මම විශේෂයෙන් කියන්න ඕනේ ඩොක්ටර් පර්සනලි මම කැමති මලක් තිබුණා. ඩොක්ටර්ට මතක නැතුව ඇති ගොඩක් කල්ලිද. ඒ මල ලංකාවේ තිබුණ නැහැ ඒ වෙලාවේ. හැබැයි මම හිතන්නේ ප්‍රෝටියස් නේ සවුත් ඇෆ්‍රිකන් එක. සවුත් ඇෆ්‍රිකන් නෝ ප්‍රෝටියස්. ඒක ගෙනාව සවුත් ඇෆ්‍රිකාවල. That was for me like මට කියන්නේ බ්‍රයිඩ් කෙනෙක් හැටියට ඒ personal attention එක මට දීපු ඒ touch එක it's absolutely unforgettable. ඉතින් ඒ personal touch එකත් එක්ක මම හිතන්නේ ගොඩාක් බ්‍රයිඩ්ස් ලගේ ජීවිතවල ලස්සන ෆ්ලෝරා කියන බ්‍රෑන්ඩ් එක තියෙනවා අදටත්. ඉතින් ඒට අමතරව ඇග්‍රි බිස්නස් එකක් ස්ටාර්ට් කරා නේද ඩොක්ටර්? අපි ඒ ගැන කතා කරමු during covid times you said. නෑ සෂිනි මේ මෙහෙමයි දැන් අපි වෙඩින් ෆ්ලෝරිස්ට් කෙනෙක් විදිහට තමයි පටන් ගත්තේ. ඉතින් මුලදී පටන් ගන්නකොට ඇත්තටම මමයි තව වර්කර් කෙනෙකුත් එක්ක ෆ්ලෝරිස්ට් කෙනෙකුත් එක්ක තමයි පටන් ගත්තේ. බ්‍රයිඩල් බොකේස් උත් මම හැදුවා, ඩෙකරේෂන්ස් කළා. ඊට පස්සේ අපි ඊළඟට අපි දැක්කා ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා ෆ්ලවර්ස් වල. දැන් ශෂිනි කිව්වා වගේ මල අපිට ප්‍රෝටියස් එක සවුත් ඇෆ්‍රිකා වලින් ගෙන්න උනා. ඒ වගේ දැන් ලංකාවේ ගොඩක් මල් ලිලීස්, ක්‍රිසාන්තිමම්, ඊට පස්සේ රෝසස් ගොඩක් මල් ඒ දවස්වල ඉම්පෝට් කරලා තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ මම දැක්කා මෙතන ලොකු වැකියුම් එකක් ගැප් එකක් තියෙනවා. මොකද මේ මල් ඉතාමත් හොඳට ලංකාවේ වවන්න පුළුවන්. ඉතින් අපි මල් වවන එක පටන් ගත්තා ඊට පස්සේ 2010 අපි පටන් ගත්තා මේ මල් වවන්න ලංකාවේ. එතකොට ඒක නිසා අපි ලොකු වෙනසක් කළා පහුගිය අවුරුදු 15 ඇතුළත. ඒ දවස්වල අපි ඉම්පෝට් කරපු මලක ප්‍රයිස් එකට වඩා ගොඩක් අඩුවේ ඊට වඩා ඉතා හොඳ ක්වොලිටි එකක් අපි දැන් හදනවා. ඉතින් මම හිතන්නේ ඒක අපි මේ කරපු ලොකු ජයග්‍රහණයක්. මොකද ඒ නිසා වෙලා තියෙන දෙයක් තමයි සාමාන්‍ය කෙනෙක්ට හොඳ මලක් අඩු මුදලකට ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම දැන් ඉම්පෝට් කරපු මලක් සාමාන්‍යයෙන් මෙහෙට එනකොටම දවස් 4-5ක් පරණයි. එතකොට අපි දෙන මලක් අපේ ලස්සන ෆ්ලෝරා හදන මල අපි 7 day freshness guarantee එකක් එක්ක දෙන්නේ. අනිවාර්යෙන් අපි 7 days freshness guarantee කරනවා. ඉතින් ඒ promise එකක් දෙන්න පුළුවන් නම් ඔයා කියපු agri business එක පටන් ගත්තේ ඇත්තටම මේ covid වල. covid වල වුණේ දැන් අපි ෆ්ලොරිස්ට් කෙනෙක් විදිහට වෙඩින්ස් කළා, ඊට පස්සේ රීටේලින් කළා, e-commerce කළා. ඒක කරගෙන ඉන්නකොට covid ආවා. covid එකේදී අපි දැන් ෆ්‍රෙෂ් අපේ සම්පූර්ණ ඉකෝසිස්ටම් එක තිබ්බනේ. කූල් රූම්ස් තිබ්බා, ෆ්‍රීසර් ට්‍රක්ස් තිබ්බා, ඊට පස්සේ ලොජිස්ටික් සිස්ටම් එක තිබ්බා, e-commerce platform එක තිබ්බා. අපි පටන් ගත්තා
ෆ්‍රෙෂ් ප්‍රඩියස් ඩිලිවර් කරන්න ඔන්ලයින් ඕඩර්ස් වලට මේ කියන්නේ ෆෘට්ස් ඇන්ඩ් වෙජිටබල්ස්. ඒකේ අපි පටන් ගන්නකොට අපි බලාපොරොත්තු වෙන්නේ ඕඩර්ස් 100ක් 200ක් කරන්න. හැබැයි පටන් ගත්ත ගමන් few thousand orders කරන්න වුණා. මොකද එක වෙලාවක ඔන්ලයින් මුල් සති දෙකේ කොවිඩ් වල මුල් සති දෙකේ අපි විතරයි මේ ඔන්ලයින් ඩිලිවර් කරේ ෆ්‍රෙෂ් ප්‍රොඩියුස්. එතකොට එතෙන්දී ඒ කොවිඩ් කාලය තුළ අපි දැක්කා සැෂනේ මේ අර ගැප් එක. ඒ කියන්නේ ෆ්ලවර්ස් වල තිබ්බ ප්‍රශ්නේ වෙජිටබල්ස් වලත් තියෙනවා වෙන විදිහක. වෙජිටබල්ස් වල ගත්තාම ලංකාවේ වෙජිටබල්ස් වල ක්වොලිටි එකේ ප්‍රශ්න කීපයක් තියෙනවා. පළවෙනි එක පෙස්ටිසයිඩ්ස් සහ කෙමිකල්ස් ගොඩක් පාවිච්චි කරලා unnecessary විදිහට. දෙවෙනි එක හැන්ඩල් කරන්නේ very unhygienic විදිහට. තුන්වෙනි එක cold chain එක මේන්ටේන් කරන්නේ නැති නිසා freshness එක හරියට තියෙන්නේ නැහැ පැල්ල පොඩි වෙලා. හතරවෙනි එක මේ ඔක්කොම quality issues උත් තියෙද්දි price එක very premium price එකක්. මේ ලංකාවේ fruits and vegetable වල prices ගත්තොත් මේ ආසියාවෙම වැඩිම ගණන් තියෙනවා. හැබැයි මේ පුවර් ක්වොලිටි එකට. එතකොට මම බැලුවා මේ ප්‍රශ්නේ අපිට විසඳන්න පුළුවන්. මොකද අපි මල් වල මේ ප්‍රශ්නේ විසඳලා තියෙනවා. වෙජිටබල්ස් වලත් ෆෘට්ස් වලත් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. අපි හරි තැන් වල හරි විදිය හරි ටෙක්නොලොජි පාවිච්චි කරලා වැවුවොත්. එතකොට අපි ඊට පස්සේ අපි පටන් ගත්තා ෆෘට්ස් ඇන්ඩ් වෙජිටබල්ස් ලංකාවේ වවන්න. එතෙන්දී අපි ලංකාවේ ලොකුම දැන්ට අපි ඔපරේට් කරනවා ලංකාවේ ලොකුම ග්‍රීන් හවුස් ප්‍රොජෙක්ට් එකයි ලංකාවේ දෙනියට ලොකුම ග්‍රීන් හවුස් ප්‍රොජෙක්ට් එකයි දෙකම අපි ඔපරේට් කරනවා දැන්. ඒවෙන් අපි very high quality fruits and vegetables at the lowest possible cost අපි produce කරනවා. ඒ විතරක් නෙමෙයි අපි ෆාම ඩිවලොප් කරලා දැන් අර මම කියපු ප්‍රශ්න ටිකත් එක්ක ඒ කියන්නේ poor quality hygiene standards poor ඊට පස්සේ handling poor එහෙමත් වෙලා high price එක දීලා එහෙනම් farmer rich වෙන්න එපා. farmer in poverty. farmer is in poverty. ඒකට මෙතන ලොකු mismatch එකක් තියෙනවා. එතනට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි post harvest wastage එක. ලංකාවේ post harvest wastage එක about 40%. 40%. Oh my goodness. 40%. That's a lot. Compared to other countries. For any country it's too high. too high. And එතකොට අපි මේ post harvest loss එක 40 වලින් 5% වලට ගෙනාවොත් 35% සේවින් එකක් තියෙනවා. මේ සේවින් එක consumer and farmer ට යන්න පුළුවන්. ඊට අමතරව අපේ cost of production is very high. ඒ cost of production high වෙන්න හේතුව අපි ටෙක්නොලොජි පාවිච්චි නොකිරීම. පොඩි සරල ටෙක්නොලොජි පාවිච්චි නොකිරීම. ඒ කියන්නේ very high tech ඕනේ නැහැ. සරල ටෙක්නොලොජි පාවිච්චි කළොත් cost of production ගොඩක් අඩු කරන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් හිතන්න මේවා මාළු මිරිස් වවන කෙනෙක් කියලා කැප්සිකම් වවන කෙනෙක්ට නැත්නම් මිරිස් වවන කෙනෙක්ට ලොකුම කොස්ට් එක තමයි යාගේ ෆර්ටිලයිසර් කොස්ට් එක. ඊට පස්සේ බීඩින් කොස්ට් එක. තනකොළ අයින් කරන එක. එතකොට එයා අර මේ මල්ෂින් නැත්නම් වීඩ් වැවෙන්න තියෙන පොලිතින් මේකක් දැම්මොත් එතන මල්ච් කියලා කියන්නේ එකට මල්ච් එකක් දැම්මොත් එයාගේ වීඩින් කොස්ට් එකක් නැහැ. එතකොට වීඩින් වලට කෙමිකල්ස් පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ එයාට වෝටර් දැන් ඒක වහලා තියෙනකොට වෝටර් මැනේජ්මන්ට් බෙටර්. ඒකට ඩ්‍රිප් ඉරිගේෂන් එකකුත් ගියොත් එයාට අර ඕන වතුර ප්‍රමාණය විතරයි වතුර ගොඩක් දාන්න ඕනේ නැහැ. ඒකට ෆර්ටිලයිසර් ටික ඕෂර් වෙලා යන්නේ නැහැ. ෆර්ටිලයිසර් ටික එතන රැඳෙනවා. ඒකට ෆර්ටිලයිසර් රික්වයර්මන්ට් එක අඩුයි. ඒයි කොස්ට් එක ගොඩාක් අඩු වෙනවා. එතකොට මේ වගේ අර හැම ක්‍රොප් එකකම cost of production significantly අඩු කරන්න පුළුවන්. දැන් අපි ඒක තමයි වැඩ කරන්නේ. අපි වවනවා very high advanced technology ඕනේවා. අනිත් ඊළඟ level එකේ technology ඕනේවා අපි farmers ලට උදව් කරනවා ඒගොල්ලන්ට අඩු cost එකෙන් වවන්න. ඒක තමයි දැන්ට කරගෙන යන්නේ. ඒක ඇත්තටම මම හිතන්නේ ජාතික සේවයක්. ඒකේ මගේ විෂන් එක safe, hygienic, fresh, produce affordable for all. While taking farmers out of poverty. ඒක තමයි අපේ vision එක. That's a brilliant course. Absolutely inspired by that. Thank you. The simplest thing කරන්න නැතුව පොඩිම දේ කරන්න නැතුව අපි කියන්නේ ලොකු දේවල් කතා කරලා වැඩක් නැහැ. අනිවාර්යයෙන්. එතකොට දැන් ඔය vertical gardening ඒ වගේ ඒවයින් ගොඩක් space ඉතුරු වෙනවා. ඒ වගේ ඒවා තාම ලංකාවට introduce වෙලා නැහැ. එහෙම ඇත්තටම vertical garden කියන්නේ space එකේ ලොකු restriction එකක් තියෙන තැනක කරන එකක්. හැබැයි දැන් අපිට ඉස්සෙල්ලම කරන්න ඕනේ protected agriculture එකට යන්න. protected agriculture කියන්නේ greenhouse agriculture එකට. එතකොට මම හිතන්නේ ලංකාවේ ලොකුම challenge එක first thing එක මේ focus එක වෙන්න ඕනේ protected agriculture.
vertical farming එකට තාම අපි කිට්ටුවට ගිහිල්ලා නැහැ. දැන් උදාහරණයක් විදිහට දැන් ලංකාවේ කිලෝමීටර් 60000ක් ඒකෙන් අපිට 100කවත් නැහැ මේ green houses. දැන් හොලන්ඩ් ගත්තාම හොලන්ඩ් රටේ තියෙන හොලන්ඩ් කියන්නේ නැත්නම් නෙදර්ලන්තේ කියන්නේ ලංකාවට වඩා පොඩි රටක්. හැබැයි ඒ රටේ මුළු භූමි ප්‍රමාණය 25%ක් green houses තියෙනවා. 125%. අපේ 0.001ක්වත් නැහැ. ඉතින් අපිට මම හිතන්නේ පළවෙනි එක තමයි පුළුවන් තරම් protected agriculture වලට යන්න ඕනේ. protected agriculture වලට ගියාම අපිට මේක more sustainable. මේ chemicals පාවිච්චි අඩු වෙනවා. මොකද ඒක controlled environment එක කියන්නේ පෙස්ලට එන්න විදිහක් නැහැ. පෙස්ලට එන්න විදිහක් නැතුනහම chemical පාවිච්චි මේ pesticides පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඕනේ නැහැ කියලා 100% අඩු කරන්න බැරි වෙයි. මේ හැබැයි අවශ්‍ය වුණොත් very limited use එකක් තමයි එන්නේ. එතකොට අපේ අනිත් environmental rain එකෙන් damage ඒවා නැති නිසා සාමාන්‍ය yield එක 5 to 6 times higher than open field cultivation. Oh wow. හිතන්න එක මේ 5 to 6 එකම space එකෙන් 5 to 6 times higher yield එකක් ගන්න පුළුවන් නේ. So I think the way forward is protected agriculture and using technology whenever possible. That's lovely. දැන් ඩොක්ටර් ලසන්ත කිව්වා වගේ අර question මොනවාද problems හතරක් කිව්වනේ මට තව problem එකක් පේනවා ඒකේ varieties නැහැ. ඒ කියන්නේ if I want broccoli, if I want like certain vegetable මට හරි අමාරු සමහරට හොයාගන්න. ඩොක්ටර් ලසන්තගේ farm එකේ මොනවද කොහොමද varieties තියෙන්නේ? Good question. මම හිතන්නේ එතන ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා variety එකේ. අපි ඒ ප්‍රශ්නේ address කළා ශෂිනී මේ දැන් පළවෙනි එක අපි lettuce range එක introduce කළා. අපිම introduce කරා නෙවෙයි lettuce range එක තිබ්බ. හැබැයි අපි ඒ range එක expand කළා. ඒකට අපි වවනවා ඒක hydroponically වවන්නේ 100% pesticide free වතුරේ වවන්නේ. lettuce වර්ග 10ක් විතර වවනවා. romaine lettuce, green coral, batavia එහෙම range එකක් වවනවා. ඊට පස්සේ herbs range එක. දැන් ඔයා දන්නවා මේ salad එකකට wild rocket, basil, thyme ඔය වගේ ටිකක් දාපුවම කොච්චර රස වෙනවද කොච්චර ගුණ එනවද. ඉතින් ඒ range එක අපි වවනවා. ඒකත් pesticide free. මේ ඊට පස්සේ අපි ලොකුම crop එක තමයි honeydew melon and cantaloupe melon. දැන් ඕන රටක මේ most very nutritious මේ ගොඩක් ඒ කියන්නේ nutritional values ගොඩක් තියෙනවා. vitamin C, vitamin A, manganese ඊට පස්සේ zinc, antioxidants මේ ගොඩක් nutrients තියෙන fruit එකක් තමයි honeydew melon and cantaloupe melon. ඒකට මේක ඉස්සෙල්ලා ගොඩක් වෙලාවට උනේ ලංකාවට import කළා. එහෙම නැත්නම් open field පොඩි quantity එකක් වැව්වා. එතකොට අර open field වවනකොට ඔයගොල්ලෝ දකි සමහරලාට සුපර් මාකට් එකක ටික දවසක් තියෙනවා ඊට පස්සේ ආයි මාස ගණනකින් හොයාගන්න නැහැ. හරි අමාරුයි අපිට. මොකද ඒතකොට අර environment එකේ සමහර දවස්වලට ඒක වැස්ස දවස්වලට ඒක south වෙලා යනවා. ඒත් අපි protected agriculture මේ high tech greenhouses වල අවුරුද්ද පුරාම තම honeydew melon and cantaloupe melon අපි available කරලා තියෙනවා. මම හිතන්නේ ඒක ලොකු crop එකක්. මේ ඒ කියන්නේ very useful මේ nutritious and fresh නේ. අපි farm එකෙන් within a day or two මේ consumer ගේ අතට යන product එක packed with nutrients. අනිත් වැදගත් දේ මේක මේ ඇවිල්ලා බලන්න වෙලාවක මොකද මේ හැම එක වයින් එකකින් නැත්නම් එක වැලකින් අපි එක ගෙඩියයි ගන්න. ඔව්. ඒ දන්නවද? මොකද ඒක naturally ripe වෙන්න දෙන්න ඕනේ. naturally ripe වෙනකොට එක ගෙඩියක් ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි ඒක pollinate කරලා ගෙඩි 3ක් විතර හදනවා. ඒක එක level එකකට ලොකු වුණාට පස්සේ අපි හොඳම fruit එක ඉතුරු කරලා අනිත් ඒවා අයින් කරනවා. එතකොට දැන් අන්තිම ඒ කියන්නේ ripe වෙන stage එකට ripening වෙන්නේ water deprive කළාම. එතකොට water deprive කළොත් එකකට water deprive කළොත් අනිත් එක south වෙනවනේ. ඒක හන්ද එක fruit එකයි ගන්න. ඒ කියන්නේ naturally ripe වෙන්න ඇවිල්ලා තියෙන. wine එකේම ripe වෙච්ච එක තමයි අපි ගන්න. එතකොට 100% කිසිම මේ ripening agent එකක් කිසිම chemical එකක් මුකුත් පාවිච්චි කරන්නේ නැහැ.
මම ෆස්ට් ටයිම් ලංකාවේ ඇහුවේ ඇත්තටම මම හිතන්නේ ජපාන් වල ගොඩක් කරනවා අර ස්පෙෂලායිස්ඩ් ෆෘට්ස් මේ ඇත්තටම ජැපනීස් වැරයිටිස් මේ හනිඩියු මෙලන් ජැපනීස් හනිඩියු මෙලන් කියලා කියන්නේ සහ ජැපනීස් කැන්ටලූප් මෙලන් දෙකම ජැපනීස් වැරයිටිස් දෙක. ජැපනීස් වැරයිටිස් ඒ කියන්නේ දැන් අපිට අර ජැපනීස් ස්පෙෂල් කැන්ටලූප් එක not watermelon honeydew and cantaloupe available තියෙනවා ස්පා සුපර් මාකට් එකේ. and lasana.com එකකිනුත් ඕඩර් කරලා ගන්න පුළුවන්. ඒකේ එක ස්ලයිස් එකක් කෑවම සාමාන්‍යයෙන් ඇතිනේ දවසට. ඒකේ හරියටම හරි. සශිනි මේ එක ස්ලයිස් එකක් කියන්නේ දැන් සාමාන්‍යයෙන් ෆෘට් එකක් 1.2 kilos to 1.5 kilos විතර වෙනවා. එක ස්ලයිස් එකක් කියන්නේ 160 gram වගේ ස්ලයිස් එකක් ගත්තොත් 160 gram ස්ලයිස් එකක තියෙනවා daily requirement of vitamin C. ඒ දෙකේම තියෙනවා. ඒ කියන්නේ honeydew එකේ cantaloupe එකේ තියෙනවා. කැන්ටලුප් එකේ daily requirement of vitamin A තියෙනවා. හැබැයි honeydew එකේ vitamin A quantity එක ටිකක් අඩුයි. ඒක තියෙන්නේ about 20% of daily requirement. හැබැයි both are full with zinc, manganese, and lot of antioxidants and fiber. So I think ladies ලා ටිකක් වැඩිපුර කයි ඕක skin එකට හොඳයි නේ. cantaloupe එක. good antioxidant. හිතන්න දැන් කට්ටිය ගොඩක් මේ පිල්ස් වර්ග පාවිච්චි කරනවා විටමින් A මොකද විටමින් A කියන්නේ ස්කින් එකට විතරක් නෙමෙයි අයිස් වලටත් ගොඩක් හොඳ එකක්. eye health එකට very very important. ඉතින් මේ විටමින් සප්ලිමන්ට් එකක් ගන්න ඕනේ නැහැ මේ slice of cantaloupe or honeydew will serve the purpose. Lovely. So ladies and little babies ගොඩක් වැඩිපුර මේක මොකද babies ලටත් මේක ගොඩක් හොඳයි. මොකද දැන් අපි ගොඩක් fruits and vegetables ගත්තාම pesticide chemicals ripe කරන්න එක දේවල් පාවිච්චි කරලා තියෙනවා. මේක 100% මේ ඒ chemicals වලින් free නේ. මේ එතකොට අපි fertilizer පාවිච්චි කරනවා. මොකද මේ fertilizer පාවිච්චි කළාට අපි අර අනිත් chemicals මොනවාද chemicals මොකද use කරලා නැහැ. ඉතින් ඕක ඇත්තටම දැන් මම අම්මා කෙනෙක් හැටියට මට ෆේස් කරන ලොකු ප්‍රශ්නයක් මේගොල්ලෝ පොඩි ළමයින්ට දෙන්නේ කියලා අර බෙහෙත් ගන්න නැති කෑම. මොකද ඒගොල්ලන්ටනේ ඒගොල්ලන්ගේ සයිලනේ young damage වෙන්න පුළුවන් සහ ඒ damage එක over a long period නේ. අපි දැන් අපේ කාලේ වැඩි හරියක් ගිහලා ඒතකොට ඉතුරු ටිකේ damage උඩත් එච්චර ප්‍රශ්නයක් නැහැ. ළමෙක්ට lifetime මේක expose වෙනවානේ. ඒතකොට මේ it's very important මේ chemical free pesticide free මේ foods දෙන එකනේ. අපි ඩොක්ටර්ගේ lasana.com e-commerce platform එක ගැන කතා කරමුද? මොකද දැන් I think it's one of the biggest e-commerce platforms in Sri Lanka, isn't it? Yes, it is. We are into two main categories. One is gifting. එතකොට flowers සහ related gifting. එතකොට අපි related gifting වලට සැකනේ අපි මේ අපේ own bakery එකක් තියෙනවා. ඒකට අපේ full range of cakes and confectionery මේ නිෂ්පාදනය කරනවා. ඒක order by order කරන්නේ. දැන් අද order කළොත් ඒක හෙට deliver කරන්නේ අද රැට හදපු cake එකක්. Freshly baked. Freshly baked. Exactly, that's the word. Yes, thank you. The second thing අපි complimentary gifts වලටත් අපි range එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ chocolates, cookies, ඊට පස්සේ අනිත් confectionery Sri Lankan delicacies ඒකට අපි අලුත් brand එකක් තියෙනවා Treats of Ceylon කියලා. මේ ඒකේ තියෙනවා හිතන්න milk toffee වෙන්න පුළුවන්, pol toffee වෙන්න පුළුවන්, ඊට පස්සේ කළු දොඩොල් ඒ range එක. ඒ range එක තියෙනවා. ඒක highest seller එකක් වෙන්න ඇති. I'm sure. ඒක අපි මේ Treats of Ceylon එකට අපි ලොකු plan එකක් තියෙනවා මේ Sri Lankan delicacies more acceptable, more presentable විදිහට community එකට ගේන්න. rather international community එකට ගෙන යන්න. ඊට පස්සේ දෙවෙනි section එක තමයි සශනී මේවා මේ කියන්නේ fresh produce. ඒකේ fresh produce එකේ අපේ vision එක farm to doorstep. In between nobody. No intermediaries, farm to doorstep. harvest කරන එක තමයි හෙට deliver කරන්නේ. Lovely. So everything, flowers to fresh produce to freshly baked cakes, everything is fresh at Lasana Flora. ඉතින් දැන් business එකෙන් එහාට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. Dr. Lasanta දැන් ගොඩාක් roles play කරනවා. You are a doctor, you are an entrepreneur, and then you have a family. Are you balancing all these roles or are you juggling? I think I'm juggling and struggling.
ඇත්තටම මේ it's an ongoing struggle. Ongoing struggle. It's not easy, but I enjoy doing that. a lot of people කියන්නේ ගොඩක් කට්ටිය අහනවා ඔය ප්‍රශ්නේ බැලන්ස් කරන්නේ කොහොමද කියලා. I think balance කරනවා තමයි, but it's a struggle. It's a struggle. Juggle and a struggle. Good one. So we'll move on to a little bit of fun questions. Sure. Yeah. ඇත්තට මට දැන් මේ ප්‍රොඩක්ට් එකක් ගන්න වාසනාවක් හම්බුණා. We just got the product. මේ water. This is cantaloupe. This is honeydew. Honeydew melon. ඇත්තට මේක එනකොටම nice. smells so good. Then normal melon එකකට වඩා මේක බරයි. මේකේ හොඳ බරක් තියෙනවානේ. Good point. Very good point. මොකද මේක ශාෂිනී, one of the important things is in this is to make sure that it is crispy. So the water content has to be lower. Then weight එක ගන්න නම් දැන් අතරම weight එක කියන්නේ දැන් ගොඩක් අය බලන්නේ අපි මේ ෆෘට් එකේ weight එකනේ මේ payment එක හම්බෙන්නේ. ඒතර weight එක වැඩි කරන්නේ. හැබැයි ඇත්තටම අපි කරන්නේ weight එක අඩු වෙන එක. ඒ කියන්නේ size එකට සාපේක්ෂව weight එක වැඩි මේකේ. මොකද water අඩු නිසා. water අඩු කරන්න මේ අර last 10 days අපි water deprive කරනවා. water deprive කළාම තමයි මේකේ crispiness එක එන්නේ. crispiness එකයි ඒ taste එකයි එන්නේ මේ water deprive කළාම. Smells amazing. Then maybe I think we should cut it and serve everybody. Yes. We'll take a break. We're going to have the melon. This is absolutely nice. Get into a little bit of quick and fun questions. Yeah, that'll be fun. මේක අමාරු ප්‍රශ්නයක් හැබැයි මං හිතන්නේ මං අහන්නේ. What's your favorite flower? Lily. Lily. Yes. Okay. Because every other flower is one way. This has very dynamic function. Okay. I thought ඒක නිකන් අමාරු ප්‍රශ්නයක් වෙයි කියලා. නෑ it's just quick. Lily. Yeah. All right. Best place in Sri Lanka to grow flowers? It depends on the flower. Okay. So we have 5 different locations to grow different flowers. All right. I've always thought it's only Nuwara Badulle පැත්තේ විතරයි. Not really. දැන් අපි orchids වවනවා දිවුල පිටියේ. මේ lilies වවනවා බෙලිහුල්වල. First business book you recommend? 2 business books. One is Good to Great. The other one is Blue Ocean Theory. Blue Ocean Theory. Lovely. A habit that makes you productive? Prioritizing. Prioritizing. We have to, since you're juggling Yes, with all the yes. roles. Biggest lesson from a failure? Failure is not a failure unless you give up. Absolutely. It's always an opportunity to learn. Exactly. One innovation you wish everyone in agriculture would adopt? I think the protected agriculture. People should adopt protected agriculture. So Dr. Lasantha Malavige, thank you so much for being here. ඇත්තටම අද මම ගොඩක් දැනගත්ත දේවල් කියන්නේ අපිට හරි ලේසියිනේ one click away. අපි කේක් order කරනවා, flowers order කරනවා, ස්පා සුපර් මාකට් එකේ products තියෙනවා. ඉතින් but අර ඒකේ පිටිපස්සේ ලොකු process එකක් තියෙනවා. ඉතින් ඒ වගේම මම ගොඩක් appreciate කරනවා ලංකාවේ ගොවියන්ට සහ ලංකාවේ ගොඩක් දෙනෙක්ට රැකියා අවස්ථා ඇති කරලා ලංකාවෙම පළතුරු එළවලු වගා කරලා අපේ රටට විදේශ විනිමය ගේන විදිහට ඒ දේවල් නිර්මාණය කරලා ඒ වගේ younger business generations වලටත් inspiration එකක් වුණාට. So thank you so much for doing all this work. Thank you, Shashini. Thank you very much for very interesting discussion. You asked very relevant questions and very engaging discussion. Thank you very much. Thank you. ඉතින් ඔයාලට ටේස්ට් කරන්න ඕන නම් මේ ස්පෙෂල් honeydew melon එකයි cantaloupe එකයි ස්පා සුපර් මාකට් එකේ ඒක available තියෙනවා. Until next time, Spa, good for you.